7 වෙද්දි තමන් ඇහැරලා නම් අත උස්සගෙන ඉන්න. 7 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. 7 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. එමත් නැහැනේ සාමාන්‍යයෙන්. 8 වෙනකොට ඊයේ නිදි නම් අත්පාත් කරන්න. ඊයේ රෑ 8 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. ඊයේ රෑ 9 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. 9 වෙද්දි නිදි. ඊයේ රෑ 10 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. කේස් හරිද? ඊයේ රෑ 11 වෙනකොට නිදි නම් අත්පාත් කරන්න. යකෝ උඹලා මොකද කරන්නේ හැරගෙන? ඊයේ රෑ 12 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. ඒත් භාගයකට වැඩි. හරි තමයි කේස් එක. මේක වෙනම රිසර්ච් කරන්න වටින ටොපික් එකක් අපි අරන් දෙන්නේ. එතකොට ඊයේ රෑ 12 වෙද්දි නිදි නැත්තම් ඊයේ රෑ 1 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. එතකොට මාත් නිදි හැබැයි. මටත් අත්පාත් කරන්න. මේ ඒත් බර ගාණක් ඉන්නවා. ඉතින් හරිනේ උඹලට පන්ති වල එහෙම නින්දන ගහන්න දෙයක් ඊයේ රෑ 2 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. උඹලා නිදාගත්තේ නැද්ද? ඒ කියන්නේ දැන් දාවේ ගෙලින් මෙහෙම ඉඳලා වන්දි දාවේ. 3 වෙද්දි නිදි නම් අත්පාත් කරන්න. තවත් ඉන්නවා ඇති ඇති අත්පාත් කරගෙන නිදාගන්න එපා ඔය ඉඳලා. බුද්ධෝ යක්ෂයනේ ඒක තමයි. ඒ කියන්නේ මේ ඔය මේ ළඟදී අපි ගුරුවරු වගේක් එකතු වෙලා කතා කරද්දී ඔන්ලයින් ළමයින්කට ඔක් ගන්න ඕන. ගුරුවරු වගේක් කතා කරද්දී දැන් අපිට ඒක තේරෙන්නේ නැහැ. අර ඉස්සර ඉඳන් හිටපු ගුරුවරු කීප දෙනෙක් කතා කරද්දී කිව්වේ දැන් ළමයින්ට පන්තිවල නිින්ද යනවා ඉස්සරට වඩා සෑහෙන්න වැඩි කියලා. ඒකට හේතුව උන් නිදාගන්නේ දැන් ඇත්තටම අපේ කාලේ කියන්නේ මේ අපි ඒ ලෙවල් කරන්න ඔයාලට අවුරුදු කීයකට කලින් 10කට වගේ කලින් නේ. ඔයාලා 27 නේ. මම 17 නේ. 10කට කලින්. දැන් අවුරුදු 10කට කලින් වෙද්දි ඇත්තටම සෝෂල් මීඩියා කියලා එකක් එහෙමට ලොකුවට නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ කීය වසරද අවුරුදු 10කට කලින්? දෙක වසරනේ. දෙක වසරනේ. ඒත් ඔයාලා අවුරුදු දෙක වසරනේ හරිද? ඔයාලා දෙක වසර වෙද්දි එහෙම සෝෂල් මීඩියා YouTube වරින් මෙහෙන් ලොකුවට නැහැ. ඩේටා පැකේජ්වත් නැහැ එහෙම YouTube කියලා. ඒ හින්දා YouTube යන්නේ නැහැ ගියොත් එනට ඩේටා ගොඩක් එහෙම යනවා. කලාතුරකින් තමයි යන්නේ. ඒතර මේ අපි ඒ ලෙවල් කරන කාලේ ඇත්තටම එහෙම සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. ඒ හින්දා රැට ඉතින් අපිට හැරගෙන කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. 9 10 වෙදි නිදි ඕන එකක්. උදේට එහෙම හැරනවා පන්ති වල නිින්දනවා ඇත්තටම අඩුයි ඒ කාලේ. ඊට සාපේක්ෂව දැන් මාර වැඩි. ස්ක්‍රීන් නින්ද කොහොමත් අමාරුයි. අනිත් පැත්තට හැරලා ඉන්නවත් වැඩි නෙවෙයි. ආන්දර දෙක විදි 130ක් 40ක් හැරලා. උදේවක්ව ඉන්නේ. ඉස්කෝලේ දවසක වෙනම බලන්න ඕන. දැන් අද ඉස්කෝලේ නැති හින්දා හැරලා හිටිය කියමුකෝ. බලමුකෝ ඉස්කෝලේ දවසක ආයෙමත්. හරි ඔන්ලයින් ළමයි ඕගොල්ලන්ගේ තත්ත්වය වෙන වෙලාවක බලමු අපි. ඉන්ටර්වල් එකක් කරන් එන්න දැන් වෙලාව 10 නෙවෙයි 4:45.